යාළුවනේ දැන් අපි මාසයකට පස්සේ මිලියම්පියර් 50000 පවර් බැංක් එක කොහොමද කියලා බලමු. මේ මාසයක්වත් ගියේ නෑ තාම. දැන් මෙතනින් බැලුවම පස්සේ 82ක් තියෙනවා කරන්ට් එක. ඉතින් මේක charge කරන්න නම් ගොඩක් වෙලා යනවා. මේ 45 charger එකකින් මම charge කරන හින්දා එච්චර ලොකු වෙලාවක් යන්නේ නෑ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙනවා කේබල් තුනක්. මේකෙන් තමයි මේ කේබල් එකෙන් තමයි ඔයාලට පුළුවන් පවර් බැංක් එක charge කරගන්න. ඊට පස්සේ මේක type C එක, මේක lightning phone එක port එක. කියන්නේ iPhone වලට එහෙම පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනට ගත්තාන් පස්සේ මෙන්න මෙතන output කියන දැන් දෙකේ පුළුවන් phone charge කරගන්න. මෙතනත් පුළුවන්. මේ මෙතන in කියන එකේ පුළුවන් ඔයාලට separate වෙනම charger එකක් ගහුවම පස්සේ phone එක charge කරගන්න. මේ power bank එක charge කරගන්න. ඉතින් මේකෙන් අපිට පුළුවන් ෆෝන් එක මිලියම්පියර් 5000ක් තියෙන බැටරියක් තියෙන ෆෝන් එකක් අපිට පුළුවන් 7-8 පාරක් විතර charge කරගන්න. ඉතින් මම ඔයාලට ගහලා පෙන්නන්නම්. හරි ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ fast charging support කරන ඇති. මේක MI 2 charger කියලා. මේ ෆෝන් එකටත් 45 watt වගේ support කරනවා. ඉතින් ඒකෙන් තමයි ඒක charge වෙන්නේ ඉච්චර ඉක්මනට. ඉතින් power bank එක ගැන ගත්තොත් power bank එක වරදක් නෑ දැනට නම්. charger එකත් හොඳට හිටිනවා. හොඳ power bank එකක්. ඔයාලත් අරගෙන බලන්න. මම පල්ලෙහා links දාලා තියන්නම්.